හයි යාළුවනේ ඉතින් කොහොමද ඔයගොල්ලන්ට අද ඉතින් මම එක්කයන් හදන්නේ ඕගොල්ලොන්ව ඕසකාවල නම්බා කියන සිටි එකට. ඉතින් මං ගාව තියෙනවා සෙම් 5ක්. අපි බලමු ඉතින් සෙම් 5කට මොනවද ඉතින් අපිට නම්බාවලදී කරන්න පුළුවන් කියලා. මාත් එක්ක ඉතින් අද යන්න ඉන්නේ මගේ එකට ඉන්න යාළුවා ඉන්නවා. ඉෂාන් ඉන්නවා අපේ ඉදුෂය ඉන්නවා. අපි බලමු ඉතින් මොනවද අපිට සෙම් 5කට නම්බාවලදී කරන්න පුළුවන් කියලා. හරි ඉතින් යාළුවනේ අපිට නම්බාවලට යන්න ටිකට් එක 540ක් යනවා. ඉතින් 540 බලා සල්ලි මෙතන දාන්න තියෙන්නේ දාලා මේ පොඩ්ඩක් කියලා ගියාම මේ අන්න ටිකට් එක ගෙනවා ඉදිරියට වෙනවා හරි අපි යන්න ඕන ට්‍රේන් එක ගෙනා ඉතින් යාළුවනේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ට්‍රේන් එක මෙතෙන් ගෙනා ඊට පස්සේ ඉතින් ඇත්තටම ට්‍රේන් එක ඇතුළේ නා ඉතින් කෑ ගහන්න බෑ ඒ හින්දා ඔයගොල්ලොන්වම එළියට ගිහින් ඉවරලා එන්නන්න මොන වගේද කියලා 皆様、まもなく2番乗り場に電車が到着します。黄色の電気タイルまでお下がりください。You'll be arriving at Namba. Station number NK01. Our හරි ඉතින් යාළුවනේ නම්බා ස්ටේෂන් එකේ අපි දැලා ඉන්නේ අපි එළියට ගිහින් බලමු දැන් ඉතින් මේ මොන වගේ තරම්ද මම ඇවිල්ලත් නැහැ කවදාවත් ඉතින් මේකට ආවත් හරි මේක පළවෙනි වතාව අපි එළියට ගිහිල්ලා බලමු ඉතින් මොන වගේ දේවල්ද මේ තියෙන්නේ කියලා හරි ඉතින් යාළුවනේ කොහොම හරි ස්ටේෂන් එකෙන් එළියට ආවා ඉතින් දෙපැත්ත කඩවල අනම් බලන් තියෙනවා ඉතින් බලමු ඉතින් අපිට මොනවද දැන් අපිට කරන්න පුළුවන් කියලා මිනිස්සුත් එනවා ඉතින් සෑහෙන කට්ටිය ඉන්නවා මේ හරි ඉතින් යාළුවනේ මේ වගේ මේ අපේ රන් ගෝල් පේස් එකේ තියෙන වගේ මැෂින් එකක් දැක්කා ඉතින් ඒකේ තියෙන නිකන් සෙල්ලම් බඩුවයි වශයෙන් ආව N200ක් තියෙනවා අපි try කරලා බලමු ඉතින් බලමු chance එකක් නැති නෑ chance එකක් නෑ මගේ යාළුවා try කරනවා ඉතින් බලමු එයාට පුළුවන් වේද කියලා යාළුවනේ පාර වයින්න ඕනේ ඉතින් එහා පැත්තට යන්න අපි පාර වයින්න ඉන්නේ විජේෂය ඉන්නවා ටිෂාන් ඉන්නවා ඉතින් අපි පාර පැනලා යන්න හරි ඉතින් යාළුවනේ
මෙතන ඉස්සරහ කඩයක් තියෙනවා. ඒකේ අපිට බඩගින්නක් ඇදෙන හින්දා අද මොනවාරි කන්න කියලා හරි ඒකේ තියෙනවා තක්කයක් පිළේව කියලා ඒක M 500 කියලා ගහලා තියෙනවා. අපි බලමු ඉතින් ඒක මොන වගේ රහක්ද කියලා අරන්ලා ඉතින්. ඉන්න මේ ඕගොල්ලන්ට ඔය පේන්නේ තක්කයක් පිළේව කියලා M 500 කියලා. අන්න ඒක තමයි ඉතින් ගන්න හදන්නේ. බලමු ඉතින් ඒක මොන වගේ රහක් එයිද කියලා අපි අරන්ලා. ඉන්න මේක තමයි ඉතින් යාළුවනේ ගත්තේ ගන්න ඉතින් මෙන්න මේ කඩෙන් තමයි ගත්තේ ඒගොල්ලෝ ඉතින් අපිට දුන්න දාලා. බලමු මේක කාලා මොන වගේ රහක් දෙන්නේ කියලා. මෙන්න මේ වගේ මොනවාරි චිකන් හරි මොනවාරි තමයි ඇතුලේ නම් තියෙන්නේ ඉතින් අවුලක් නැහැ ඒක ඇත්තටම රසයි කන්න බලුවා එළගිරි ඉතින් රහයි ඕගොල්ලොත් ඉතින් මේ අවදින්න වෙන්න අවිල්ලා ඉතින් කාලා වන්නේ ඇත්තටම රසයි ඉතින් යාළුවනේ මට ඇත්තටම වැඩි කතා කරන්න දේවල් නැහැ මාත් මේට ආව පළවෙනි වතාවෙන්ද මාත් ඉතින් මොනවාද වටේ තියෙන එකේ බලනවා වැඩි දෙයක් විස්තර කරන්න දන්නෙත් නැහැ ඉතින් ඕගොල්ලොත් ඉතින් වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ඔකොනොමිය එක කන අපෝ ඔකොනොමිය එක කෑව ඔයාලා කෑවේ නෑනේ ඔයාලා කෑවද ඔකොනොමිය කෑ තකයාකි අලුතෙන් ආපුවම කන්න ආපුවනේ ඔව් වන්න එපාරනම් කෑවා හරි ඉතින් 아무තු කඩයක් සෙට් කරලා කේක් එකක් වගේ දාගෙන ඕගොල්ලෝ දැකලා තියෙන වීඩියෝ වල ඉතින් අර 500 කාසියක් දාපුවාම අර මැද්දට ගන්න පුළුවන් නේ 아무 පීස් එකයි දාලා 10 කාසියක් එකක් ගන්න හදන්නේ අපි වලවෙදී මොනවාගේ රහක් කීද කියලා හරි ඉතින් අපි ඕඩර් එකට හරි අරගෙන ලස්සන අක්කගෙන තමයි ඉතින් අරන් දෙන්නේ ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ යාළුවෝ දෙන්න නම් ඉතින් ඒ ගත්ත බනිස් එක කන්න ඉතින් මෙතන ගියාට පස්සෙත් මේ දෙන්නයි මේරෙන්න බැරි වුණා ඇත්තටම ඉතින් එන්නේ 1500ක් විතර බොරුවට නාස්ති කරා ඔන්න ඔය එක එක බෝනික්ක ගන්න කියලා ඉතින් ඊට පස්සේ අපි ගියා ෆෝන් ෂොප් එකට ඉතින් ඔතන තියෙන ගානෙන් දෙගුණේ තමයි ලංකාවේ මුදල වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ ඒක ඉතින් කන්වර්ට් කරලා බලන්න ලංකාවේ මුදලින් මේ ෆෝන් එක කීයක් වෙනවද කියලා මෙතන තියෙන ඉතින් පරණාව 7 ප්ලස් එතකොට 8 ප්ලස් i8 ඒ වගේ ෆෝන් ඉතින් මේවා නම් ඉතින් ඇත්තටම බොහොම අඩු මුදලක් තමයි වෙන්නේ ඉතින් හරි ඉතින් අපිට බඩගින්න දැන් දවල්ට කන්න ඉතින් මැක්ඩොනල්ඩ් එකට ආවා ඉතින් ඒගොල්ලෝ මොකද දන්නේ නැහැ ඉතින් ගන්න ඉතින් බලමු මොනවාද ගන්න කියලා අල්ලලා අපි බඩගින්න ඉඳන් අපි යන් කමු
මැක්ඩොනල් එකකින් ගත්ත වෙන්න මෙනු තමයි ඒකෙන් 560ක් වුණා. තුවක්කු කඩේකට ආව යන්නේදී වටේටම තියෙන කිලිම වෙපන් උන්ටත් එක්ක වෙපන් තියෙනවා ඔයගොල්ලන්ට පේන හරි ඉතින් අපි අයිලා ඉන්නේ දැන් යාළුවනේ සූ එකකට ඕසකාගේ සූ එකක් තියෙනවා. ඉතින් සූ එකට ඇවිල්ලා ඉන්නේ දැන් ටිකට් එක වැඩි හිටියට 500යි ළමයට 200යි. අපි ගිහින් බලමු ඉතින් සත්තු මොනවද වගේ සත්තු ඉන්නේ කියලා ඇතුළේ. මෙතන යද්දිම ගහලා තියෙනවා අලියයි කිවි කියන සතයි නම් බලන්න බෑ කියලා ඉතින්. හරි ඉතින් ආයිස් ටිකට් එක ගත්තා ඉතින් මෙන්න මේව තමයි තියෙන්නේ. ඉතින් මැප් එකක් තියෙනවා. ඉතින් අපි මැප් එකක් ගන්නවා. ඉතින් කිසි දෙයක් ගන්න නැති හින්දා මැප් එක අරලා අපි යන සත්තුවත් බලන්න. හරි ඉතින් යාළුවනේ අපි සත්තුවත් ඇතුළට ආවා. ඉතින් සත්තු බලන්න යන්නේ. මෙන්න මේ විදිහට තමයි සත්තුවත් තියෙන්නේ. ඉතින් අපි යන්න හදන්නේ දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ යන තැනම තියෙනවා කිඹුලෙක්ගේ ඇටසැකිල්ලක් තියෙනවා. මෙන්න මේ විදිහට. මේ කිඹුලෙක් ඉන්නවා. හරි එළගිරි ඉතින් අපි යන් ඇතුළට. ඉතින් මේ පැත්තේ තමයි කිඹුලා ඉන්නවා කියලා දාලා තියෙන්නේ. එතන යට. ඉන්නවා බාන්නේ. කිඹුලා ඉන්නේ. නම් පේන්නේ නැහැ පොරේ. මේ කැලක් සක්සුනා බොරුවකින් වත්තස්. මම නෑ කිඹුලා ඉන්නේ. එතන ඉන්න ඉබ්බෝ යාළුවනේ. අන්න අතන කෙනවල එනවා. අතන ඉබ්බෙක් ඉන්න ඕගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මට පේන්නේ නැහැ වුණා. අන්න අතන එකක් ඉන්නවා වේලා. ඌ ඇංගිලා ඉන්නේ හැබැයි. ඉබ්බෝ ඉන්නවා මෙන්න මෙහෙම. අතන ඉන්න ඉබ්බෝ උන්දනේ. තමයි ඉතින් ඉන්නේ නම්. මෙතන ඉන්න කබරෙක් හරි තලවෙක් හරි මොකෙද්ද වන්ද වුණා හොඳට නිදි. එතන මේ සතා තමයි ඉන්නේ නම් මොකෙද්ද දන්නේ. මෙතන ඉන්නව නිදි. ඇනකොන්ඩෙක් මෝල් පයිතම් මේ තමයි ඉන්නේ. සර්පය ඉන්නවා නැත්තා නේද පිඹුරෙක් ගිහම හැවක් තියෙනවා විදියට අලවලා. ඔය විදියට තමයි ඒක තියෙන්නේ. ඉබ්බෙක් ඉන්නවා බා මෙතන ඉන්නේ. අරකයි ඉබ්බෙක් වගේ කරේ මොකෙන්ද දන්නේ නැහැ ඉතින් මොන. කිඹුලෙක් නේ. මේ කිඹුලෙක් ඉන්නවා. මේ අන්න බෑල්ලේ. අනේ ඉන්නවා ලොකු සර්පෙක් මොකෙන්ද? මේ විදියට. ආයිස්. Chinese alligator. Chinese alligator කෙනෙක් ඉන්නවා. මොනවා වගේ නෝ ඉතින් ඉන්නේ පොර. ඉන්නේ මෙතන ඉන්නවා අර රපුන්සල්ගේ බෙල්ලේ ඉන්නා වගේ જાති කටුස්සේ. නෑ ඩයල යෝනා එන ලොකුයි. ඉන්නේ මෙතන ඉන්නා යාළුවා ලොකු කැස්බෑයි. ඉන්නේ ඩයල එක. ලොකු සතෙක් මොනවා.
මාළු ඉන්නවා මාළු තෙප්පිලිද වන්න ඔක්කොම දන්නේ නැහැ එතන ඉන්න යාළුවනේ හිපොපොටේමස්ලා අරුණ වතුරක් අතනින් මතනවා කොහේ දැස් මෙතන ඉන්න යාළුවනේ හිපොපොටේමස් කෙනෙක් ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ උඩ නැට්ටයි ඉන්න තියෙනවා මේ උඩට එන්නේ නැහැ අනේ මම උඩට නෑ ඉන්නලා අපි යන්න ඕනේ ඉතින් පරක් කියලා ඉන්නේ මෙතන ඉන්න යාළුවනේ රයිනෝසිරස්ලා ඉන්නේ මේ විදියට තමයි ඉන්නේ උන්නා මෙතන ඉන්න මේ සතා Ita. Isa dahil ito sa kanya. Haina. Haina. මෙතන ඉන්න ජිරාෆ්ලා ඉන්නා කියලා දාගෙන ජිරාෆ්ලා ඉන්නේ. එන්න නම් නැද්ද බං? ජිරාෆ් ආරේ ඉන්නේ දැක්කද? ජිරාෆ් මිල්ල ඉදර පේනවා. ඌ ඇතුළට ගියේ. අර ඈත අස්සේ ඔළුව දාන අපුලන්න පේනවද දන්නේ නැහැ. අර ඈත පණ පේන්නේ නැහැ දැන්. සිංහා බලන්න යන්න යාළුවනේ සිංහා. බලමු ඉතින් ඉන්නවද කියලා. අන්න ඉන්නවා. ඔර අනිත් පැත්ත හැරලා. මේ සිංහා. අන්න. ඉන්න සිංහා. ඉන්න සිංහ දේනෝ. අන්න ඈත ජිරාෆ්ලා පේනවා සීබ්‍රලා ඉන්නවා. अब ये तेन जान का वोट देंगे मुझे ना हमने सिंह ini black panther gini orang ini මෙතන ඉන්න උකුස්සෙක් මම විදිහට උකුස්සෙක් Kusso. එතන ඉන්න යාළුවේ කොටියෙක්. රේන් ඩයල්. ඉන්න වුල්ෆ් කෙනෙක්. නිදි හොඳට. එතනත් ඉන්නවා වොෆ් කෙනෙක්. අතන ඉන්නවා තාවෙක් කෙනෙක්. දිගට වොල්ෆ්ලා විතරද වන්නයි. අඬලා. මෙතන නම් නරියෙක් වගේ දාලා තියෙනවා. ඒ පොර පේන්න නෑ මෙතන. මෙතන ඉන්න රතු පාට පැන්ඩෙක්. ඉන්නා වෙතින්
හැමතැනම යනවා. හරි ඉතින් මොස්ට් එකක් ගන්න යන්නේ යාළුවෝ තිබාහින්දා. මෙන්න ජීම එක ආවා. හරි මොස්ට් එකක් ගත්තා. මාළු ඉන්නේ. මාළු. තුරුල්ලෝ ඉන්නවා. නිකන් නිරව්වාගේ ලස්සන જાතියක් ඉන්නවා. මදුරෝ ඉන්නවා. නිදි දෙන්නම නිකන් අතන එකක් ඉන්නවා. අතන එකක් ඉන්නවා. ඒ වගේ ආයේ ඉන්න අර කාටුන් වල එහෙම ඉන්නේ මදුරෝ જાතියක් අන්නෝ ඉන්නවා. ඇත්තටම අනේ මම නිදිද වන්න. මේ සතා තමයි මේ සත්. ඉන්නවා අපේ යාළු ලංකාවේ ඉන්න යාළු. එන්න. ඉල්ලලා. නේ ඉතින්. හරි ආදරෙන් ඉන්න රිලාවුද මට තේරෙන්නේ. යාළුවනේ සීල් මක්සය. අපේ ඉන්න හිමවල. Alhamdulillah ini alhamdulillah. Hari ini සත්වත්ත බලලා සත්වත්තෙන් එළියට ආවා අපි. විදුෂය ගියා පොඩු දාන්න. ඉන්න මේ විදිහට තමයි සත්වත්තේ එක්සිට් එක තියෙන්නේ. ඉතින් අපි ගෙදර යන්න හදන්නේ රෑත් වෙලා තියෙන හින්දා අපි ඉතින් දැන් යන්න ඕනේ අපේ ස්ටේෂන් එකට ආපහු. එහෙනම් ස්ටේෂන් එකේදී හම්බෙමු. Hari ini දැන් අපි ඔන්න ඉදිරිය ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ස්ටේෂන් එකෙල්ලා N540ක් වෙනවා ටිකට් එක. ඉතින් මේ ඉතින් කාසි තියෙන ඉඳලා අත් දෙකම මට කාසි දාන්න උනා. ඉතින් ඔන්න ඔය විදියට ඊට පස්සේ ඉතින් ගාන පෙන්නුවට පස්සේ ටිකට් එක එනවා එළියට. ඊට පස්සේ ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි උතනින් ඉස්සරහට ගිහිල්ලා හදන්නේ. hari ini යාළුවනේ ඕක තමයි ඉතින් අද වීඩියෝ එක උනේ කොච්චර මුගලක් ගියාද කියලා ඉතින් ඕගොල්ලෝ ගණන් කරලා වාන්නේ ඉතින් ඇත්තටම වත් නම් ගණන් කරන්න මතක නැහැ කොච්චර ගියාද කියලා එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු bye bye